හෙල්ලෝ ෆ්‍රෙන්ස් වෙල්කම් තොරස ඉන්න වශ ටම ති අදගෙනා වීඩිය මගේ S2 ෆෝන් එකට 26 අප්ඩේට් එක ඩවලොක් කර විඩියගම කල විඩියෙන් ගෙන වන ඉරිගේ විඩිය දකි නැතිව කටේ මගේ ෆෝන් එක ස්ට්‍රක්ලා තිබුණ සහ එක හදාගන්න ගොඩක් කට කමස් ධාජනය එකටයන ගොඩක් ස්තුති කරන මංගේ ෆෝන් එක ලැග්ගච්ච ෆෝන් එක මේ විඩියෙන් ගෙන කොහොද මංගේක ස්මූති රන්කර විදිර ෆෝර්න හදාගත්තගේ පූලි ෆික්නල් තම තියති ඔකට ගරපල් ෆෝර්න පාච්කෙට ලේ ෆෝන ලැක්ගෙන වගේ ගතියක් රන මං මේ අප ඉන්නාපු සටිල් තුන හදාගන්න අනිවාරයම හයිරකමන් කරන්න මෙසටිල් තුන අනිවාරය වැඩ කරම ඉතින් මගේ කලින් වීඩියගේ ෆගේ ෆෝර්න එක ස්ට්‍රක් වෙච්චකට ෆූ් තියෙනවා ඉතින් බලන්න පුළන්ල වීඩියවටයන්ට ඉතින් මේ අල් වීඩිය පෙන්න්නම් ඒක ස්ටම්පට මගේ ෆෝර්න එක ලැක්ගෙච්චක පෘෂ්ටික ඉතින් වැඩි කතාවක් කෝල්න අපියම අපේ විඩියට යන්න කලින් මදක් කරන්න ඕන මගේ චෑනල සබ්ටයි කන මත කරන්න පා මොකදම එල්ළඟ වීඩියෝ සිරිස්ස ගන්න ඒ මනී ගැන ඉති මේ වගේ ඇටකරිවලට කට කැමති නං අනිවල චෑනල සකක මතක් කරන්න පයිති මට කන උදව්වක් දිට ගස්දෙන් අපියම අපේ වීඩියෝ එකට හරි තිංගස් දෙ අපියන් අපේ පාලවේ සැටි නම්බෙකට ඉතින් මුලින්ම කරගන්නම සිටිගෙන ඇපිකේෂන් එක ඕපන් කරගන්න ඕන. ඊට පස්සේ හටට ගියන් පස්සේ බලාගන්න පුළුවන් ඇක්සෙසිබිලිටි කියලා වෙනම ඔප්ෂන් එකක් තියෙනවා. ඔය ඒක ටච් කරගන්න. ඊට පස්සේ බලාගන්න පුළුවන් මෙතන ඩිස්ප්ලේ ඇන්ඩ් ටෙක්ස්ට් සයිස් කියලා වෙනම ඔප්ෂන් එකක් තියෙනවා. ඒක ටච් කරගන්න. හරි ඉතින් බලාගන්න පුළුවන් ගස් මෙතන තියෙනවා reduce transparency කියලා වෙනම ඔප්ෂන් එකක්. ඉතින් මම බලාගන්න පුළුවන් මම මේක ඔෆ් කරලා තියෙන්නේ. දැන් මම ටික එක ඔන් කරගන්නවා. ඉංගස් මේකින් වෙන්න ඔයාගේ 26 අප්ඩේට්ෙන් අපපු ලික්විඩි ගලාස් කියන මේ පියචය එක වගේ ෆෝන් එකින් නැතිලා යනවා ඉතින් මේක වගේ බැට්‍රී බහිනිකරතා ෆෝර්න හිටීමේ කියන පක්ෂණවලට ගොඩම්ම වැදගත්ත සැටින් එකක් ඔයාට ලික්වි ගලාස් ඕන්නන් සැටිකන් ඔෆ් කරතියන පුළුව හරි තිංගස්ද අපම අපේ සටින් නම්බර් 2වලට මේ කරගන්න ෆිටින් ඇටිකේෂන ඕපන් කරගන්න ඉට පසේ පාලෙන් තියෙනවා ඇසි බිල්ඩ රක්ෂණය ඔයන්න ඒකත් ටච් කරගන්න ඉතිපස බලාගන්න බලන් ගස් මෙතන තියෙනවා මෝෂන් කියලා ඔප්ෂන් එක ඒකට ටච් කරගන්න ඊට පස්සේ ගස් ඔකට බලාගන්න පා රෙඩියු මෝෂන් කියලා ඔප්ෂන් එකක් තියෙනවා ඒකට ටච් කරගන්න ඉතින් දැන් මේ රෙඩියු මෝෂන් කියන ඔප්ෂන් එක ඔයත් ඔන් කරගෙන නම් තියෙනවා බලාගන්න ඔකන් තමයි ෆෝන් එකේ ඇනිමේෂන් වැඩ කරන්න ඒ කියන්නේ ඇප් එක ඕපන් කරද්දී එන ඇනිමේෂන් එක ඕපන් වෙන්නේ නැහැ ඉතින් බලන්න පුළුවන් මේ ඇනිමේෂන් එක රන් වෙන්න තුනන් පස්සේ අපිට අර ෆෝන් එක ක්වික්ලි යූස් කරන්න ආසාවක් එන්නේ මොකද ඇනිමේෂන් එක පාර්ශ්වයේදී අපේ ෆෝන් යූස් කිරීමේ ආසාව අපිට ගොඩක් වැඩි වෙනවා. ඉතින් ඔය ඇනිමේෂන් ඕන නම් පුළුවන් මේක ඔෆ් කරගන්න බලන්න මේක දැන් තේ වෙනස වින්ඩෝ එකක් ඕපන් වෙද්දී තියෙන වෙනස බලා ගන්න පුළුවන් මේ සෙටින් එක ඔන් ඔෆ් කරද්දී. ඉතින් මේකත් වගේ ෆෝන් එකේ බැටරි බෙහෙම සහ ෆෝන් එක ලැග් වීමට ගොඩක්ම බලපාන තමයි මේ සෙටින් එක. ඉතින් මේකෙන් හීට් ටීම් පස්ට් ආම් කරගන්න පුළුවන්. එහෙනම් guys දැන් අපි අපේ setting number 3 වලට and interesting setting වලට ඔයා මුලින්ම කරගන්න ඕන setting කියන application එක open කරගන්න ඕන. ඔයා මේකෙන් ගියන් පස්සේ බලා ගන්න පුළුවන් guys general කියලා වෙනම option එකක් තියෙනවා. ඒක touch කරගන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා යට ගියන් පස්සේ trans OS iPhone කියලා. ඔයා ඒක touch කරගන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් guys මේක තියෙනවා යටම reset කියලා icon එක. ඔයා on එක touch කරගන්න. ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන් option ගොඩක් තියෙනවා. ඔයා මෙතන බලා ගන්න පුළුවන් උඩින්ම තියෙනවා reset all setting කියලා. ඉතින් මේකෙන් වෙනවක ෆෝන් එකේ data media system delete වෙන්නේ නැහැ. මේකෙන් වෙනවක ෆෝන් එකේ තියෙන setting ටික විතරක් delete වෙන එක. ඉතින් ඔයාලට පුළුවන් උඩම තියෙන reset all setting කියන එක touch කරගන්න. ඊට පස්සේ ඔය ෆෝන් එක ටික වෙලාවක් reset වෙලා ඔයාගේ ෆෝන් එක ආයෙ restart වෙන්න පුළුවන්. ඊට පස්සේ ගාස් ඔයාගේ ෆෝන් එකේ තියෙන හැම setting එකම reset වෙනවා. ඉතින් බය වෙන්න එපා. ඔයාගේ ෆෝන් එකේ කිසි දෙයක් එන්නේ නැහැ. setting ටික විතරයි reset වෙන්නේ. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන හැම error එකක්ම නැති කරගන්න. මගේ ෆෝන් එක අර කලින් වීඩියෝ තිබුණ වගේ ස්ට්‍රක් වෙච්ච ෆෝන් එක ආයෙත් ස්මූත් රන් කරන විදිහට හදාගත්තේ මේ setting ටික යූස් කරලා. හරි ඉතින් guys මම හිතනවා අද ගන්න වීඩියෝ එක ඔකට නොලෙජ් ඩිංගක් හරි ග්‍රෝ වෙන්න දී. ඉතින් මොකක් හරි ගැටලුවක් තියෙන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මතක් කරගන්න. මොකද මලත් ඒ කමෙන්ට් එක ගොඩක් වටිනවා. ඉතින් guys මතක් කරගන්න මගේ channel එක subscribe කරන්න මතක් කරන්න එපා. එහෙනම් guys මම අදට ගිහින් එන්නම්.